රූපවාහිනී සංස්ථාවටත් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම තවත් තාත්තා කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. දෙමව්පියෝ හැමදාමත් දරුවන්ට ජීවිතයේ දිනන්න යන ගමනට හයියක් වෙනවා. ඉතින් ඔවුන්ට ඕනේ තමන්ගේ දරුවා කොහොම හරි ඉහළට යවන්න. ඉතින් ඒ වෙනුවෙන් වෙහෙසෙන අපේ අම්මලා තාත්තලා අතරින් තවත් තාත්තා කෙනෙක් අපේ වැඩසටහන ගැන කතා කරන්න කැමැත්තෙන් ඉන්නවා. පුතා නම් හැමදාම නැනමිහිර බලනවලු. ඉතින් තාත්තා ඒ නිසාම ඒ ගැන ඒ මතකය ඒ අත්දැකීම අපිත් එක්ක බෙදා හදා ගන්න සූදානම්. කොට පවතින මේ ආර්ථික අර්බුදයත් එක්ක ඇත්තටම මේ ශිෂ්‍යත්ව විභාගය ඇතුළු සියලුම මේ දරුවන් අපේ පාසල් වල සියලුම දරුවන් පාසල් ඉඳලා උසස් අධ්‍යාපනය දක්වාම ඉගෙන ගන්න දරුවන් ලොකු පීඩනයකට ලක් වෙලා තියෙනවා. මොකද මේ ආර්ථික අර්බුදය ඇත්තටම මේ අධ්‍යාපන පැත්තටත් ගොඩක්ම බලපාලා තියෙන හින්දා ඉතින් මේ නැනමිහිර වැඩසටහන තුලින් මේ සිදු කරන මෙහෙය ඉතාමත් අපි අගය කරනවා. මගේ දරුවත් ශිෂ්‍යත්ව ලියනවා මේ සැරේ. ඉතින් මම මුලදී මේ වැඩසටහන සම්බන්ධ වෙනකොට ගොඩක් තොරතුරු දැනගෙන හිටියේ නෑ. මෙතෙන්ට ආවට පස්සේ තමයි මට හිතුනේ මේ වැඩසටහන කොච්චර වටින වැඩසටහනක්ද කියලා අපේ දූ දරුවන්ට මේ වගේ ලංකාවේ මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මෙවැනි ඇත්තටම දරුවන්ට කෑම පවා සපයලා ආයතන කිහිපයක් ලංකා බැංකුව ඒ වගේම තවත් CBL ආයතනයේ ඒ වගේ ආයතන කිහිපයක් සම්බන්ධ කරගෙන මේ කරන වැඩසටහන ගැන ගොඩක් අපි ඉතින් ආඩම්බර වෙනවා. ජාතික රූපවාහිනිය හැටියට අපිට අපේ ලංකාවට තියෙන හොඳ සම්පතක් ජාතික රූපවාහිනිය මෙහෙම එළියට ඇවිල්ලා දරුවෝ වෙනුවෙන් මේ වගේ වැඩසටහනක් කරන ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනියට අපි ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් මේ වැඩසටහන මේ විදිහටම කරගෙන යන්න. නැනමීර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 2022